වක්‍රයකට ළඟා වෙන විට කර්ව් එකකට ළඟා වෙන විට ඇතුළු වීමට පෙර ප්‍රමාණවත් තරම් වේගය අඩු කර යුතුය කියන එක මේක ගොඩක් වෙලාට මෝටර් බයිසිකල් වලට උනාට වාහන වලටත් මේක අදාළයි. පිළිතුරු නිවැරදි. ඇතුළු ඒ කියන්නේ වක්‍රයට කර්ව් එකට ඇතුළු වෙන්න කලින් ඔයාලා බ්‍රේක් එක ගහලා වේගය අඩු කර ගන්න ඕන. කර්ව් එකේදී බ්‍රේක් එක පා ගන්න ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියන එකයි මේකෙ තියෙන්නේ. ඇක්සලරේට් කරන එකත් හොඳ නැහැ. නමුත් ඒ වංගුවට ඇතුල් වෙන්න කලින් වේගය උපරිම ප්‍රමාණවත් තරම් අඩු කරගන්න ඕනේ කියන එක තමයි ජපානයේ චෙක් කරන්නේ. වගේම මෝටර් බයිසිකල් වලට වගේම සාමාන්‍ය මෝටර් රථවලටත් වංගුවට කලින් ඔයාලගේ වේගය අඩු කරගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදීත් එහෙමයි. ඊළඟ ප්‍රශ්නය ඉදිරියෙන් ඇති රථ වාහන තදබදය පැහැදිලි නම් වක්‍රයක අවසානයට ආසන්නව ක්‍රමයෙන් ත්වරණය ඇක්සිලරේට් කිරීමට අවසර ලැබේ කරන්න පුළුවන් කියන එක. උත්තරේ නිවැරදි. ට්‍රැෆික් එක ක්ලියර් නම් ඒ කියන්නේ වාහන නැත්නම් කර්ව් එක අවසානයේ gradual acceleration ක්‍රමයෙන් ත්වරණය එකපාර ත්වරණය නම් මේක උත්තරේ වැරදි. gradual acceleration ඒ වගේම තමයි end of a curve මේවා තමයි keywords. වක්‍රයේ අවසානය වක්‍රයේ තුල මේවා ත්වරණය කරන්නේ වක්‍රයේ අවසානයේ. අනිත් එක තමයි traffic ahead is clear ඉදිරියේ රථ වාහන තදබදය පැහැදිලි. තදබදයක් නැත්නම් මේ ඔක්කොම කරුණු තියෙනවා නම් ඔයාලා ත්වරණය කරාට කමක් නැහැ. ඊළඟ එක මඩ සහිත හෝ බොරළු සහිත මාර්ගවල ගමන් කරන විට ඔබ ප්‍රවේශම් නම් වේගය වැඩි කිරීම ප්‍රශ්නයක් නැහැ. වේගය වැඩි කරන්න පුළුවන් කියන එක. මේ වගේ ගොඩක් වෙලාවට මේවා ගොඩක් ට්‍රිකි ප්‍රශ්න. as long as you are cautious ඔයා ප්‍රවේශම් නම් වේගය වැඩි කරාට කමක් නැහැ. අපිට හිතෙන්න පුළුවන් මේ උත්තරේ හරි කියලා. නමුත් මේ වාක්‍ය හරි කියලා. නමුත් වාක්‍ය වැරදි. ඔයා කොච්චර හොඳට බලන් හිටියත් මේ පාර වෙනස් නම් පාර සාමාන්‍ය පාරක් නෙමෙයි නම් වේගය වැඩි කරන්න බෑ. වේගය වැඩි කිරීම හොඳ දෙයක් නෙමෙයි. වේගය අඩු කරන්න ඕනේ කියලා තිබ්බොත් මේ උත්තරේ මේ වාක්‍ය හරි. මතක තියාගන්න මේ වගේ ගොඩක් ට්‍රිකි ඒවා අහනවා. as long as you are cautious ඔයා ප්‍රවේශම් නම් මෙහෙම කරාට කමක් නැද්ද? මේක නිසා මෙහෙම කරාට කමක් නැද්ද වගේ ඒගොල්ලා අපිට ඕකේ කියලා හිතෙන විදිහේ හේතුවක් දීලා වැරදි දෙයක් අහනවා. එතකොට මතක තියාගන්න උත්තරේ වැරදි. ඔයාලා කොච්චර කෝෂස් වුණත් මාර්ගය මෙහෙමනම් වේග වැඩි කරන්න හොඳ නැහැ. බොරළු මාර්ගවල හදිසි තිරිංග සහ තියුණු හැන්ඩල් බාර් හැරීම් පිළිගත හැකිය. sudden braking sharp handle bar turns මේකත් තියන්නේ බයිසිකල් වල යන අයට. නමුත් අහනවා වෙනසක් නැහැ. ඔයාලා මෝටර් බයිසිකල් ලයිසන් එකට ගියත් සාමාන්‍ය මෝටර් රථයක ලයිසන් එක මාරු කරන්න ගියත් මේ ඔක්කොම මික්ස් එකේ තමයි අහන්නේ. උත්තරේ වැරදි. බොරළු මාර්ගවල හදිසි තිරිංග සහ තියුණු හැන්ඩල් බාර් හැරීම් පිළිගන්න බෑ. මේ සාමාන්‍ය මාර්ගයක හදිසි තිරිංග සහ තියුණු හැන්ඩල් බාර් හැරීම් පිළිගන්න පුළුවන්ද? බෑ. නමුත් සමහර වෙලාවට මෙල දෙන්න පුළුවන් නොවැළැක්විය හැකි අවස්ථාවන් වලදී. අන්න ඒ වෙලාවට ඕකේ නොවැළැක්විය හැකි අවස්ථාවන් කියන එක තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ වාක්‍ය ආපහු කියවලා බලන්න නොවැළැක්විය හැකි අවස්ථාවක් ඕකේද නැද්ද කියලා. නමුත් සමහර දේවල් තියෙනවා නොවැළැක්විය හැකි අවස්ථාවක උනත් ඔයාලට උදාහරණයක් වශයෙන් නොවැළැක්විය හැකි අවස්ථාවක ඇල්කොහොල් අරගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන්ද කියන එක උත්තරේ වැරදි. නොවැළැක්විය හැකි අවස්ථාවක් කියන එක තිබ්බ පළියටම උත්තරේ හරි වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ මන්සන්දියකදී දකුණට හැරෙන විට අසරුවා රයිඩර් මෝටර් බයිසිකල් ඒ අසරුවා මාර්ගයේ මම මේ Google Translate පාවිච්චි කරන්නේ මම ඔයාලට කීප සැරයක් කියලා දෙනවා. මාර්ගයේ මැදට ආසන්නව ගමන් කළ යුතුය. දකුණට හැරෙන විට මාර්ගයේ මැදට ආසන්නව ගමන් කළ යුතුය නිවැරදි. ඒක මතක තියාගන්න මන්සන්දියකදී දකුණට හැරෙන විට තමයි ඔයාලට මාර්ගයේ මැදට ආසන්නව ගමන් කරන්න පුළුවන්. ඊළඟ එක රථ වාහන තදබදය අඩු නම් මන්සන්දියකට පෙර
වම් මන්තීරුවේ සිට දකුණු මන්තීරුවට හදිසියේ ගමන් කිරීම ආරක්ෂිත වේ. මේකේ කීවර්ඩ් එක තමයි abruptly. කියන්නේ හදිසියේ ගමන් කිරීම. රථවාහන තදබදය අඩු වුණත් වැඩි වුණත් ඒක අදාළ නැහැ. මේ ඇවිල්ලා මේ ඔයාලව මේකත් ට්‍රිකි ක්වෙස්චන් එකක්. ඔයාලව පොඩ්ඩක් නොමග යවන්න තමයි මේ වගේ හේතු දෙන්නේ. ඔන්න ඔයාලට හිතෙන්න පුළුවන් රථවාහන තදබදය අඩු නිසා සමහර විට මේක කමක් නැහැනේ මට හදිසියක් නිසා මම මාරු කරනවා කියලා. රථවාහන තදබදය අඩු වුණත් වැඩි වුණත් ඒක අදාළ නැහැ. හදිසිය මෙන්න මේකයි කීවර්ඩ් එක. හදිසිය ගමන් කිරීම ආරක්ෂිත වෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් එක මන්තිරයක ඉඳන් අනික් මන්තිරයට මාරු කරනවා නම් කරන්න ඕන ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඔයාලා කණ්ණාඩි චෙක් කරන්න ඕනේ පැති කණ්ණාඩිය සමගම. ඒ වගේම තමයි ඉස්සරහා ට්‍රැෆික් තත්ත්වය බලන්න ඕන. ඒ වගේම තමයි පිටිපස්සේ වාහනයක් මන්තිරු මාරු කරන්න හදනවා වගේ ඔයාලට කණ්ණාඩියෙන් පේනවනම් ඔයාලා මන්තිරු මාරු කරන්න බෑ. ඒකත් අහන්න පුළුවන්. පිටිපස්සේ වාහනේ මන්තිරු මාරු කරන ඔයාලට පේනවනම් ඔයා ඒක ගණන් ගන්න නැතුව ඔයාලා ඉස්සරහා ඔයාලගේ ට්‍රැෆික් හොඳ නිසා ඔයාලට තදබදයක් නැති නිසා මන්තිරු මාරු කරන්න පුළුවන්ද කියලා ඒ වගේ ප්‍රශ්නයක් ඒ වගේ වාක්‍යයක් ආවොත් ඒකත් වැරදි. මොකද පිටිපස්සේ කෙනා මන්තිරුව මාරු කරනවා වගේ පේනවනම් ඔයා මන්තිරුව මාරු කරන්න බෑ. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ වාක්‍ය පියවර දෙකක දකුණු හැරීමක් සිදු කරන විට අසරුවා කියන්නේ මේ මෝටර් බයිසිකලයේ පදවන කෙනා මන්සන්දියට මීටර් 30ක් පමණ පෙර දකුණු හැරීමේ සංඥාව ලබා දිය යුතුය. මේ පියවර දෙකක දකුණු හැරීමක් කියන්නේ 2 step right turn කියන එක. මේක ගොඩක් වෙලාවට ජපානයේ දැනට මෝටර් බයිසිකල් පදින අය වගේම ස්කූටි පදින අය දන්නව ඇති. මේ 2 step right turn එක ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ මෝටර් බයිසිකල් වලට. මීටර් 30ක් පමණ පෙර දකුණු හැරීමේ සංඥාව ලබා දෙන්න ඕනේ. මේක නිවැරදි. මේ මීටර් 30 කියන එක ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල අහන්න පුළුවන්. මේ ඇවිල්ලා බයිසිකල් එක යනකොට මීටර් 30කට පමණ පෙර දකුණු හැරීමේ සංඥාව ලබා දෙන්න ඕන. ඔයාලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදීත් වාහනයක් වම්මට හෝ දකුණට හරවනකොට මේගොල්ලන්ගේ තියෙනවානේ අර අයිනට ගන්න ඕනේ කියන එක. ඒ අයිනට ගන්නත් ඕනේ මීටර් 30ක් පමණ කලින්. කියන්නේ හරවන තැනට මීටර් 30කට පමණ කලින් ඉඳන් ඔයාලා වාහනේ ඒ පැත්තට බර කරන්න ඕනේ. ඊළඟ වාක්‍ය පියවර දෙකක again ආපහු තියෙන්නේ මේ 2 step right turn එක. පියවර දෙකක දකුණට හැරීමක් අවශ්‍ය වන මන්සන්දිවලදී මෝපෙඩ් ඒ කියන්නේ ස්කූටි වලට කියන්නේ හරිත ඊතල ආලෝකයක් මත දකුණට හැරවිය හැකිය. Moped may turn right on a green arrow light at instant required to 2 step right turn එකක් තියෙනවා නම් ඔයාලට green arrow එක තිබ්බත් එකපාරට දකුණට හරවන්න බෑ. මොකද ඔයාලා පියවර දෙකකින් තමයි දකුණට හරවන්න ඕනේ මේ වෙලාවේදී. ඊතලයකින් ගහලා තිබ්බත් දකුණට හැම හරවන්න බෑ. ඔයාලට තියෙනවා නම් පියවර දෙකක දකුණට හැරීමක් තියෙන්නේ කියලා ඔයාලට එකපාරට නිකම්ම එක පියවරකින් දකුණට හරවන්න බෑ. ඊතල ආලෝකය කොළ පාට තිබ්බත්. මෙච්චර දුර බැලුවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඊළඟ section ටිකත් ඉක්මනට දාන්න බලාපොරොත්තු වෙන නිසා. ඊළඟ වාක්‍ය තමයි කොළ පැහැති එළියක් යටතේ වාහන වලට කෙලින්ම යා හැකිය, වමට හැරවිය හැකිය, නැතහොත් දකුණට හැරවිය හැකිය. උත්තරේ නිවැරදි. සාමාන්‍යයෙන් green light එකක් තියෙනකොට වාහන වලට කෙලින් යන්න පුළුවන්, වමට යන්න පුළුවන්, දකුණට යන්න පුළුවන්. මේ light එක ඇඳලා තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා මේක තියෙනවා නම් මෙන්න මේ වාහන වලට කෙලින්ම යන්න පුළුවන්, වමට යන්න පුළුවන්, වගේම දකුණට හරවන්නත් පුළුවන්. ඊළඟ එක තමයි කොළ එළියක් යටතේ සෑල්ලු වාහන මෝටර් රථ මෙන් කෙලින්ම හැරවිය හැකිය. සාමාන්‍යයෙන් මේ ගණන් ගන්නේ ගොඩක් වෙලාවට බයිසිකල් වගේ ඒවත් මේ යටතට තමයි වැටෙන්නේ. සාමාන්‍ය මෝටර් රථ මෙන් කෙලින්ම හරවන්න බෑ කොළ එළියක් තිබ්බට. මොකද මෝටර් රථ හරවන නිසා බයිසිකල් සහ බයිසිකල් වගේ සැහැල්ලු වාහන වලට එහෙම කෙලින්ම හරවන්න බෑ. ඒගොල්ලන්ට අදාළ ලයිට් එක බලන්න ඕනේ. ඊළඟ හැරෙන විට මේ කියන්නේ ට්‍රැෆික් ලයිට් එක ගැන. වාහනයක් නැවතුම් ස්ථානයට ඉතා ආසන්නව තිබේ නම් සහ ආරක්ෂිතව නතර කළ නොහැකි නම් එය
තවමත් හදිසියෙම නතර විය යුතුයි. ඒ කියන්නේ must still stop suddenly. උත්තරේ වැරදි. ඔයාලා වාහනේ මේක අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ චෙක් කරන්න පුළුවන් පොයින්ට් එකක්. ඔයාලා වාහනේ ඉස්සරහට එනකොට කහ පහයට හැරෙනවා නම් කලර් ලයිට් එක ඔයාලට ඉක්මන් බ්‍රේක් එකක් ගහන්න බැරි නම් ඔයාලගේ වේගය ටිකක් වැඩි නම් ඒ වගේම නවත්වන ලයින් එකට ගොඩක් ළඟ වැඩි නම් ඔයාලට කෙලින්ම ඉස්සරහට ගිහින් ඉස්සරහට යන්න පුළුවන් කහ පාට ලයිට් එක තිබ්බත්. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් කහ පාට ලයිට් එක තියෙද්දී ආරක්ෂිතව නතර කරන්න බැරි අවස්ථාවකත් නතර කරන්න ඕනේ කියන එක වැරදි පොයින්ට් එකක්. ආරක්ෂිතව නතර කළ නොහැකි නම් කියන එක තමයි මේකේ කීවර්ඩ් එක. මේක බලන්න ආරක්ෂිතව නතර කළ නොහැකි නම් නතර කරන්න බෑ. නතර කරන්න ඕනේ නැහැ. ඊළඟ එක තමයි රතු එළියක් යටතේ පදිකයන් හරස් මාර්ගය ආරම්භ නොකළ යුතුය. ඒ කියන්නේ මාර්ගයේ පනින්න පටන් ගන්න හොඳ නැහැ කියන එක උත්තරේ නිවැරදි. මේක නම් common sense. ඔයාලට red light එක නම් තියන්නේ. ඔයාලා පාර පයින්න බෑ. මේක බලන්න සංඥා කහ පැහැයට හැරෙන විට දැනටමත් පාර පනිමින් සිටින පදිකේකු එයාලගේ පාර පයින් එක ඉක්මනින් කරන්න ඕනේ. එහෙම කරගන්න බෑ කියලා හිතෙනවා නම් ආපසු හැරිලා යන්න ඕනේ. මේක නිවැරදි. ඔයාලට හිතෙනවා නම් පාර පැනගන්න ඉවර කරගන්න බෑ කියලා අනිත් පැත්ත හැරිලා යන්න ඕනේ. මේක අනිවාර්යෙන් චෙක් කරන්න පුළුවන් පොයින්ට් එකක්. මතක තියාගන්න මේක ඇවිල්ලා පදිකයන්ට කහ පාට ලයිට් එක පත්තු වෙනවා නම් එක්ක දුවල පාර පැනලා ඉවර කරන්න ඕනේ. නැත්නම් අනිත් පැත්තට යන්න ඕනේ. ඊළඟ එක දකුණු හැරීමක් සිදු කරන වාහනයක් දකුණු සංඥාව රතු පහයට හැරුණත් දිගටම ධාවනය කළ හැකි. නමුත් කොළ එළියක් දල්වා ගමනාගමනයට බාධා නොකළ යුතුය. තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. Already making a right turn may continue even if the right signal turns red but must not obstruct traffic with a green light. උත්තරේ නිවැරදි. ඔයාලා ඉස්සරහට ගිහලා දකුණට හරවන ගමන් නම් ඉන්නේ. ඒ දකුණට හැරවීමේ සංඥාව රතු පැහැයට හැරුණත් ඔයාලට යන්න පුළුවන්. දකුණට දිගටම හරවන්න පුළුවන්. හැබැයි ඔයාලට කොළ පාට තියෙන දැන් ඔයාලට රතු නම් තියෙන වෙන පැත්තකට කොළ තියෙන්න පුළුවන්. ඒ කොළ පාටට තියෙන ට්‍රැෆික් එකට කොළ පාටට තියෙන ට්‍රැෆික් ලයින් එකට ඒ වාහනවලට අවහිරයක් වෙන්න බැහැ කියන එකයි මෙතන කියන්නේ. නමුත් ඔයගලන්ට හරවන්න පුළුවන් දකුණු සංඥාව දකුණට හැරෙන සංඥාව රතු පහයට හැරුණත් මේක මතක තියාගන්න. හැබැයි මේක මතක තියාගන්න ඕනේ මේ කොටස නැත්තම් must not obstruct traffic with a green light. මෙන්න මේ පාර්ට් එක නැත්තම් ඔයාලට මේ වාක්‍ය හරි කියලා නිවැරදි කියලා මාක් කරන්න බෑ. සමහර වෙලාවට අහන්න පුළුවන් කොළ පාට තියෙන පැත්තට බාධාවක් වුණත් ඔයාලට දකුණට හරවන්න පුළුවන් කියලා. අන්න එහෙම අහුවොත් උත්තරේ වැරදි. ඒක නිසා හරියට කියවලා බලන්න මොකද්ද කියන්නේ කියලා. ඊළඟ ප්‍රශ්නේ දකුණට හැරෙන ඊතලයක් පෙන්වන විට පියවර දෙකක දකුණට හැරෙන සැහැල්ලු වාහන සහ මෝපෙඩ් ඉදිරියට යන්න පුළුවන් කියලා. උත්තරේ වැරදි. ඉස්සෙල්ලත් මේ ප්‍රශ්නේම ආවා වෙන විදියකට තමයි ඒක ඇහුවේ. දකුණට හැරෙන ඊතලයක් තිබ්බත් ඔයාලට මාර්ග සංඥා පුවරුවකින් තියෙනවා නම් සැහැල්ලු වාහන සහ ස්කූටි වලට පියවර දෙකක 2 step right turn එකක් තියෙන්නේ කියලා ඔයාලට කෙලින්ම ඉදිරියට ගිහින් දකුණට හැරෙන්න බෑ. දැල් වෙන කහයිලයක් යටතේ පදිකයන් සහ දැල් වෙන කහයිලියක් කියන එක මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට නිවි පත්තු වෙන කහයිලියක් තමයි මේ කියන්නේ. මේ රූපේ දාලා තියෙයි ඔයාලගේ ප්‍රශ්නෙට. ඒක නිසා බය වෙන්න එපා. සාමාන්‍යයෙන් ටිකක් මේගොල්ලෝගේ සිංහල පොඩ්ඩක් හරි නැහැ එක්සෑම් එකේ තියෙන. නමුත් මේ වගේ රූපයක් තියෙනවා. මේ යටතේ පදිකයන් සහ වාහන අනෙකුත් වාත වාහන කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රවේශමෙන් ගමන් කළ හැකිය. උත්තරේ නිවැරදි. දැල් වෙන කහ ලයිට් එකක් නම් තියෙන්නේ. අනෙකුත් රථ වාහන කෙරෙහි අවධානය යොමු කරමින් තමයි ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕනේ. නවත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට තියෙන්නේ දැල් වෙන කහ ලයිට් එකක් නම්. නමුත් මේක දැල් වෙන රතු ලයිට් එකක් නම් මේ කතාව වෙනස් වෙනවා. දැල් වෙන කහ ලයිට් එකක් නම් අවධානය යොමු කරමින් ගමන් කරන්න පුළුවන්. නැවත්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ ප්‍රශ්නේ දැල් වෙන රතු එළියක් යටතේ වාහන ඉදිරියට යාමට පෙර නැවතුම් ස්ථානයේ නතර කළ යුතුය. උත්තරේ නිවැරදි. මෙන්න මේ වෙලාවේ දැල් වෙන ෆ්ලෑෂින් රෙඩ් ලයිට් එකක් නම් නවත්තලා බලලා තමයි ඉස්සරහට යන්න ඕනේ. ෆ්ලෑෂින් yellow light නම්
නවත්තන්න ඕනේ නිකම් බලාගෙන ඉස්සරහට යන්න පුළුවන්. දැල් වෙන රතු ලයිට් එකක් නම් ඔයාලා අනිවාර්යෙන් නවත්තන්න ඕනේ. මේක අනිවාර්යෙන් අහන්න පුළුවන්. ඊළඟ වාක්‍යය තමයි මන්සන්ධියක නැවතුම් රේඛාවක් නොමැතිනම් නැවතුම් ස්ථානය මන්සන්ධියට හෝ හරස් මාර්ගයට පෙර වෙනවා කියන එක. උත්තරේ වැරදි. නැවතුම් රේඛාවක් කියන්නේ ස්ටොප් ලයින් එකක්, සාමාන්‍ය සුදු පාට ලයින් එකක්. නැත්නම් ඔයාලා කොහොමද ස්ටොපින් පොයින්ට් එක නවත්තන්න ඕන පොයින්ට් එක තෝරගන්නේ කියලා ප්‍රශ්නේ. ඒ කියන්නේ මේක චෙක් කරන්නේ ඉන්ටර්සෙක්ෂන් එක මන්සන්ධියට just before කලින් හෝ ක්‍රොස් වෝක් එක කියන්නේ පාර පයින් ස්ථානයට හරස් මාර්ගයට පෙර ස්ථානය තමයි ඔයාලා නවත්තන්න ඕනේ. එතන තමයි නැවතුම් ස්ථානය. ඊළඟ එකත් ඉතා වැදගත් වාක්‍යයක්. පොලිස් නිලධාරියෙකු අතින් සංඥා, ඒ කියන්නේ hand signals, හස්ත සංඥා මගින් රථ වාහන මෙහෙයවන විට රියදුරන් ගැටෙන්නේ නම් රථ වාහන සංඥා අනුගමනය කළ යුතුය. මේ කියන්නේ පොලිසියේ නිලධාරියෙක් ඉන්නවා නම් මෙතන එක දෙයයි ඔයාලා මතක තියාගන්න ඕනේ. කොහොම හැවුවත් පොලිස් නිලධාරියෙක් අතින් සංඥා දෙනවා නම් ඒක තමයි අංක 1. ඒක තමයි ප්‍රයොරිටි වෙන්නේ. අංක ඔයාලා හිතන්නකෝ ඔයාලගේ කහ පාට කොළ පාට තියෙනවා කියලා ට්‍රැෆික් ලයිට් එක ඒ වුණාට පොලිස් නිලධාරියා කියනවා නම් නවත්තන්න කියලා පොලිස් නිලධාරියා කියන එක තමයි අහන්න ඕනේ. මෙතන කියන්නේ ඒක ට්‍රැෆික් සයින් එකක් හරි ට්‍රැෆික් ලයිට් එකක් හරි ඊට වඩා වෙනස් සංඥාවක් දෙනවා නම් ඔයාලා ඒ ට්‍රැෆික් ලයිට් එක හරි ට්‍රැෆික් සයින් එක හරි දෙන සංඥාව අනුගමනය කරන්න ඕනේ කියලා. උත්තරේ වැරදි. ඔයාලා හැම වෙලේම අනුගමනය කරන්න ඕන පුද්ගලයා පොලිස් නිලධාරියා දෙන අතින් හෝ ෆ්ලෑෂ් ලයිට් මගින් දෙන සංඥාව තමයි අංක 1 වෙන්නේ. අනිත් ඔක්කොටම වඩා. මේ ඊළඟ ප්‍රශ්නෙත් ඒකම තමයි චෙක් කරන්නේ වෙනම විදිහකට. පොලිස් නිලධාරියෙකු විසින් ලබා දෙන හස්ත සංඥා හෝ ෆ්ලෑෂ් ලයිට් සංඥා රථ වාහන රෙගුලාසි වලට වඩා ප්‍රමුඛත්වය ගනී. නිවැරදි. ඕනෑම ට්‍රැෆික් රෙගියුලේෂන් එකකට වඩා අංක 1 වෙන්නේ පොලිස් නිලධාරියෙක් ඉන්නවා නම් එතන එයා ලබා දෙන හස්ත සංඥා හෝ ෆ්ලෑෂ් ලයිට් සංඥා. ඊළඟ ප්‍රශ්න ටිකත් අරගෙන ඉක්මනට එන්නම්. කලින් ප්‍රශ්න ටිකයි මේ පාර්ට් එකයි අතර ටිකක් කාලෙ වැඩි වුණා. ඒකට සමාව වෙන්න. මම ඊළඟ ප්‍රශ්න ටිකත් අරගෙන ඉක්මනට එන්නම්. එතකන් subscribe කරලා තියාගන්න.